ආයුබෝවන් අද කතාව අපි හැමෝම කන්න ආස කුකුල් මස් ගැන. කුකුල් මස් කන එක හොඳද නරකද? ඔයා කුකුල් මස් කෑල්ලකට බෙහෙත් විදලා කියලා දන්නවද? දවස් 35න් කුකුල්ලෝ ලොකු වෙන්නේ කොහොමද? ඒ මස් කන ඔයාගේ දරුවන්ට මොකද වෙන්නේ? අද මම ඇත්ත කියලා දෙන්නම්. ඔයා තීරණය කරන්න අහලා ඉවර වෙලා කුකුල් මස් හොඳයිද නරකයිද කියලා. අපේ ගෙවල් වල විශේෂ කෑමක් කියලා හදන්නේ ගොඩක් අය කුකුල් මස්නේ. ගෙදර උත්සවයක් තිබ්බත් සාමාන්‍ය දවසක් වුණත් කුකුල් මස් නැතුවම බෑ. හැමෝම ගෙදර ඉන්න දවසට බැදුමක් හරි ඒ වගේ හදලා ගන්නවා. ඒත් දැන් සමහරු කියනවා කුකුල් මස් කන්න එපා ලෙඩ හැදෙනවා. තවත් අය කියනවා ඔයා ඇඟ හදාගන්න නම් කුකුල් මස් කන්න ඕනි කියලා. ඉතින් ඇත්ත මොකද්ද? ඔයාට මම පැහැදිලි කරලා දෙන්නම් කුකුල් මස් වල තියෙන හොඳ තුනයි නරක තුනයි ගැන. හරියට කන්නේ කොහොමද කියලා දෙන්නම්. පළවෙනි හොඳ කරුණ තමයි ලේ වලට මොළයට හොඳයි. කුකුල් මස් වල ඇඟට ඕනි කරන යකඩ සිංක් වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඔයාට ලේ මදිකම තියෙනවා නම් ඉගෙන ගන්න දරුවන් ඉන්නවා නම් නිතරම මහන්සි වෙන අය ඉන්නවා නම් මේක හොඳම බෙහෙතක්. හැම අයින් කරලා කෑවම ඔයාගේ හදවතටත් කරදරයක් නෑ. දෙවනි කාරණාව තමයි ලාබෙට ඇඟ හදන කෑම. හරක් මස්, ඌරු මස් ගණන් වැඩිනේ. ඒත් ඔයා බලන්න කුකුල් මස් ඊට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඔයාගේ ඇඟේ මස් පිඩු හදාගන්න කැඩුණු තැන් හැදෙන්නම ඕනි කෑමක්. වැඩ කරන අයට වගේම සෙල්ලම් කරන ළමයිටත් ගොඩාක් හොඳයි. තුන්වෙනි කාරණාව තමයි මේ කුකුල් මස් ඉක්මනට දිරවනවා. පොඩි ළමයින්ට වයස්ක අයට උනත් පහසුවෙන්ම දිරවනවා. ලෙඩෙට දුන්නත් ඇඟට ශක්තියක් එනවලු ඉක්මනට. හොඳ පැත්ත වගේම මේ කුකුල් මස් වල නරක පැත්තක් තියෙනවා. ඒකත් කරුණු තුනකින් පැහැදිලි කරන්නම්. හමයි බැදුමයි ලෙඩේ මුල. ඒක තමයි පළවෙනි කරුණ. කුකුල් මස් වල තියෙන ලොකුම විස තියෙන්නේ හමේලු. හමේ තියෙන්නේ ඇඟේ නහරවල ඇලෙන තෙල් జాතියක්. ඔයා ඒක කෑවම ඔයාට නහර හිරවීම පපුවේ අමාරු වෙන්න පුළුවන්. දන්නවද ගොඩාක් රත් වෙච්ච තෙලේ බැදපු කුකුල් මස් වල පිළිකා හදන විසක් හැදෙනවා. ඔයා දවස ගානේ බැදුම් කන එක නම් හොඳම නෑ. දෙවනි කාරණාව තමයි බෙහෙත් කහපු කුකුල්ලෝ. ගොඩක් අය බය මේ කාරණාවටනේ. ඉක්මනට ලොකු කරන කුකුලන්ට සමහර තැන්වල බෙහෙත් ගහනවා. ලෙඩවලට දෙන කරල් දෙනවලු. ඒවා මස් එක්ක අපේ ඇඟට ආවම ඔයාගේ දරුවන්ට ඉක්මනට ලොකු වෙන්න පිරිමි ළමයින්ට අමුතු වෙනස්කම් එන්න පුළුවන්. ඒක නිසා ඔයා කුකුල් මස් ගන්න ඕනි ඔයාට විශ්වාසම තැනකින්. තුන්වෙනි කාරණාව තමයි හරියට පිහින්නේ නැත්තම් ඔයාට බඩේ අමාරු වෙනවා. ඔයා කුකුල් මස් හරියට උයන්නේ නැත්තම් ඇතුලේ ලෙඩ කරන පණුවෝ ඉන්නවා. රෝස පාටට තියෙද්දි කෑවොත් ඔයාට දවස් ගාණක් වමන යනවා. ඒ වගේම බඩ යනවා. කුකුල් මස් කන්න අපි හැමෝම කැමතිනේ. කනවනම් ඔයයි මමයි කන්න ඕනි හරිම විදිහ මේකයි. පළවෙනි කාරණාව ගමේ හැදුණු කුකුලෙක් හොයාගන්න. බැරි නම් රජයේ සහතික තියෙන තැනකින් විතරක් ගන්න. ඔයා චිකන් ගද්දී හැම අයින් කරලම ගන්න. දෙවෙනි කාරණාව ගම්මිරිස් සුදුලූණු ඉඟුරු කහ දාලා හොඳට ඔයා උයා ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව චිකන් තම්බලා හොඳන හිඳෙන හොද්දකට දාලා කන්න. බැදුම් තෙල් බැදුම් සතියකට එකපාරකට සීමා කරන්න. ඔන්න මම දැන් ඔයාට කුකුල් මස් වල තියෙන හොඳ පැත්ත නරක පැත්ත කුකුල් මස් කන්න ඕනේ ඔයා කොහොමද හරිම විදිහට ඒ ඔක්කොම පැහැදිලි කරා. ඉතින් ඔයා කියන් යන්න ඔයා කුකුල් මස් කන කෙනෙක්ද? එහෙම නැත්නම් කන්නේ නැද්ද? ඉදිරියට මේ විදියට කන්න හිතන් ඉන්නවද?
ඒ ඔක්කොම කමෙන්ට් එකක් දාගෙන යන්න. මට තවත් මේ වගේ කරුණු දැනගන්න ඕනේ නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉදිරියට තවත් හොඳ වැදගත් වීඩියෝ මම කරනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මම වෛද්‍යවරයෙක් නෙවෙයි, මේ තියෙන්නේ අධ්‍යාපනික කරුණු. ඔයාට ලෙඩක් තියෙනවා නම් තව විස්තර දැනගන්න අවශ්‍යයි නම් මේ ගැන වෛද්‍යවරයෙක් හමුවන්න ඕනි. ස්තුතියි.